ඔන්නේ නම් guys පේනවනේ ගෙදර හදපු seafood rice එක. ඉතින් මේ අපි කාලා බලමු කොහොමද මේ හොඳට පෙනුමට තියෙනවා කඩෙන් ගත්තා වගේ. දැන් කඩෙන් ගේන්න ඕනේ නැහැ. ඉතින් අපිට ඉඳලා හිටලා සාමාන්‍යයෙන් ගෙදර හදාගන්න එක හොඳයි. අපිම හදාගන්න ඒවානේ. යන්න මොකද කරන්නේ? අද ඔයාලට හදලා දෙන්න යන්නේ seafood rice එක. ඉතින් මේ මගේ විදියට අද ෆ්‍රී දවසේ අපි හදනවා seafood rice එකක්. ඉතින් මොනවද අවශ්‍ය දේවල් අරන් තියෙන ඉස්සෝ අරගෙන තියෙනවා. එතකොට දැල්ලෝ මේ දෙකෙන් තමයි ගහන්නේ. මාළු ගන්න. එතකොට මේ chicken අරගෙන තියෙනවා. chicken කෑල්ලක් මේ curry එකක් ගන්න. ඊට පස්සේ ඉතින් මේ තියෙන බඩු ටික මේව තමයි. මේ ලුණු කොළ please. එතකොට මාළු මිරිස් මේ කැරට් ලුණු තක්කාලි කෑල්ලක් කරන් තියෙනවා මේ chicken curry එකට. ඊට පස්සේ ඉඟුරු මේ පොඩි item ටිකක් තියෙනවා. අපි එහෙනම් ගහලා බලමු අද කොහමද රෝසිලාට මං හදලා දෙන seafood rice එක කියලා. මොන ඉතින් කාලයකට පස්සේ තමයි අපේ ගෙදර උයන්නේ. සාමාන්‍යයෙන් අපි උයන්නේ අපේ ගෙදර මේ මහ ගෙදරින් තමයි කන්නේ කරන්නේ. පොඩි දේවල් මොනවා හරි හදුවොත් මිසක් කෑම උයන්නේ නැහැ. මේ ඉතින් මොනේ නම් බලමු ඉස්සරවම අපි මොකද්ද කරන්න කියලා. මේ ටික ඉස්සරවම කරගන්න ඕනේ. මේ සුද්ධ කරගන්න එක. සුද්ධ බුද්ධ කරන ඒවා කරලිවලා තියාගත්තට පස්සේ ලේසි මෙන්න මෙහෙම ගත්තා. මේ පරණ shopping bag එකක් වගේ අරගෙන මේ ඉස්සෝ ටිකක් ලොකුයි. සමහරු ඔලුත් ගැලවිලා තියෙනවා නේ. ඉස්සෝ සුද්ධ කරන එක එච්චර ගේමන්නේ. අර ජරාව කොන්දේ තියෙන ටික අයින් කරගත්තා. අයින් කරගෙන ඉවරලා පොත්ත ගත්තා මේ විදිහට. මේ ටික මොනවද කියලා ටික කඩලා අයින් කරා. මේ වගේ මම සුද්ධ කරන්නේ. background එක sound එක. background එක sound. චූරි කොල්ලා. ඔන්න. ඒයිද. කොබලන්න. මම අපේ චූටි කොල්ලා වැඩ අනේ උදේම උයන්න උදව් කරනවා. මොනවද හදන්නේ චූටි කොල්ලා? චූටි කොල්ලා තමයි ගෙදර. ඔන්න දැන් ඉස්තෝ ටික කපලා ඉවරලා ඊළඟට මෙන්න මේ දැල්ලෝ කෑල්ල. මෙතන ඇත්තට මං හිතන්නේ ග්‍රෑම් 300ක් වගේ. රෝසි පොල් ගන්න සද්ද ඇහෙන ගණන් ගන්න එපා. මේ මෙන්න මේ විදිහට චූටි පටි වලට කපා ගත්තාම පස්සේ මාර ලයින් එකක් තියෙන්නේ. වලල් එන්න. මෙන්න මේ වගේ. ඔන්න බලන්න. වැඩේ කෙරීගෙන යනවා. මේ දැන් ඉතින් එලෝල් ටික සුද්ධ කරගත්තා මම දඩබඩ ගාලා ඔක්කොම ටික. ඊට පස්සේ මේ චිකන් එක සීසන් වෙන්න දාලා තියෙනවා. එතකොට මේක මේ මැස්ස වෙනවා. මොකද මේ දවස්වල ටිකක් මැස්සෝ ඉන්නවා මෙහි. හොඳට පැත්තේ. මේ ඔක්කොම දාලා තියෙනවා. එතකොට බලන්න කොහොමද කියලා අපේ ජනේලයි. එළිය උලම් පාරක් එනවා. ජනේලෙ සම්පූර්ණ වහලක් මේ ඇරලා නැහැ. අරියලන් එහෙම වෙලෙම කඩාගෙන එන්නේ උලම් පාර එකක් ගහගෙන යන්න වගේ. අනිත් එක මේ බත් එක දැම්මෙන එක මන් තියෙන්නේ. අනිත් එක තමයි පරිප්පු එක. පරිප්පු හදනවා මේ කේස් එක තියෙන්නේ මේ මන් තනියම නෙවෙයි මේ බත් එක මේ පරිප්පු වලට පොල් ගාලා පරිප්පු එක ලිපේ තියලා ඔක්කොම කරලා ගියේ මේ රෝසි. දැන් ගියා බබානිදි කරවන්න. රෝසි මේ දෝණි දෙන්න. මම මේ තායාම දේවතාලියව කරාට නෑ. ඉතින් මේ ඔන්න දැම්මා පරිප්පු එකට කිරි ටික තාලි වෙලා ගණන් ගන්න එපා පොඩ්ඩක් අපේ ලිපවල පැත්තේ. මොකද මේවා හැමදාම පාවිච්චි වෙන්නේ නැති හින්දා පුදුම අඩුයිනේ. ඉතින් මේ විදිහට තමයි. එතකොට මේ ලිපේ අර ටූටිවට මේ පොඩි එකේ ඔය කුක්කාගේ කෑම වට්ටෝරු තියෙන්නේ. සාලියෝ බලි කුක්කොන්ගේ. දොයිද? ආ. ඉතින් මේ දැන් එළියට යමු පොඩ්ඩක්. මෙන්න මේක තමයි අපේ එළිය පරිසරය. බලන්න. මේ ඉතින් ඇටි ඔහොම තමයි. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මං එළියට ආවේ ඇත්තටම මේ කරපිංචෙත්තක් කඩා ගන්න. මේ තියෙන අපේ කරපිංචක එළිම ගෙයින් එළියට බැස්ස ගමු ඕනේ. බඩු තියෙනවා. කඩා ගන්න තියෙනවා. මේ ඉන්න කරපිංච අපි ඒ වෙලට කල්ලා ගන්න. අපිට ඕන වෙන්නේ චිකන් කරි එකට
දෙකක් කඩාගත්තා. ඉතින් මේ පැත්තෙන් පොඩ්ඩක් ගිහිල්ලා වෙන්නනම් කොහොමද කියලා අතල් එක. අපේ ගේ පිටිපස්ස වත්ත පිටිපස්ස. මේ ඉතින් කොල්ල අනම්මනම් වත්තේ ඒව සාමාන්‍ය දේවල්. මොකද මේ ගස් වැඩි. ඊයේ රෑ තමයි මේ ගෝයන් කැපුවේ. ඊයේ මම හිතන රෑ 11 විතර වෙනකම් මැෂින් වැඩ කරා. මේ ගෝයන් කපනකොට එළි වෙනකම් කපනවා. අන්න අර ගෙදර කට්ටියක තමයි මේ කෑල්ල. ඉතින් මේ තියෙන්නේ අපගේ මේ පොල් ගස් පේනවනේ. ඉතින් පොල් ගස් අර පැත්තේ අඹ ගස්. මේකත් මේ අඹ ගහක් එහා පැත්තේ කජු ගහක්. කජු නෑ මේ කාලේ. ඉතින් ඔහොම තමයි සීන් එක. ඒක කරන අපුවම් පැත්තේ ඔක තමයි සිද්ධිය. මේ පැත්තේ මේ පේනවනේ. මේ ඇම්බරෙල්ලා. අය ඔක්කොම ගස් තමයි තියෙන්නේ ගස් ලැබු. ගස් කොළන් තමයි තියෙන්නේ. ඔන්න එහෙනම් දැන් යන්නේ එළවලු ටික කපා ගන්න. මාව පේන්නේ නැහැ. එළවලු විතරයි පේන්නේ. ඉස්සරහම මාළු මිරිස් සීන් එක. මේක රවුමට තිබ්බහම පස්සේ පොඩි ක්වලිටියක් තියෙනවා. කොල්ලෙක් වුණාම පස්සේ පොඩක් එළවලුවක් එහෙම කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. උයන්න. අනිවාර්යෙන්ම උයන්න පුළුවන් වෙන්න ඕන කොල්ලෙක් වුණාම. නැත්නම් වැඩක් නැහැ. දැන් නැත්තම් පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ මේක මරු දුණු කොළ. එහෙම ගත්තා. ඊට පස්සේ මිටි දෙකකට ලයින් කරගෙන ලීක්ස් ඇවිල්ලා මෙහෙම පලා ගන්න ඕනේ. රවුන්ඩ් අර හයියම මේ කොටසේ පළවුව නම් හොඳයි. පළවුව සෙට් වෙන ගන්නට. ඒකත් එහෙම. අනේ මං අඩුවෙන් දැම්ම යන්නේ බයයි. වැඩි වුණොත් එහෙම. කට්ටිය බලන්නේ නැති මේ පරිප්පු එහෙම හදන්නේ මොකද රයිස් වලට කියලා මේ තාත්තා චිකන් කරි එහෙම කන්නේ නැහැ. ඒකයි කේස් එක. වෙලව එහෙම හදන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ අවු මිරිස් කපා ගන්නවා මේ ආකාරයට. කොල්ලෙක් වුණා අනේ මට ටක ටක කපන්න පුළුවන් වෙනවා මොනවා යත. නැද්ද රෝදි? මට පුළුවන් නේ? මිරිස් කරව තමයි ගන්න මොකද? ලොකුවට ඕනේ. ඊට පස්සේ ලුණු. චොප් කරලා වාගයයි. කට් කරලා වාගයයි. ඊට පස්සේ මෙන්න මේ පොඩි ඉඟුරු කැල් දෙකක් මම ගලව ගත්තේ මේ අපේ වත්තේ. මොනවා චොප් බොප්පයක් දාලා ගන්න ඕනේ. අපි ලොකුවට සුද්ධ කරන්න නම් මම කියලා එහෙම කියන්නේ. සුදුලුණු මගේ අතේ අවුලක් තියෙනවා හින්දා ඒ අතින් බෑ. හරියට තරහා ගන්නවා දෙක තුනක්. මේ ටික චිකන් කරි එකට මේකක් දාමු. මේ ටික චොප් කර ගන්නවා.
පරිප්පු කරන්නේ චිකන් එක තිබ්බත් හොඳයි නේ. ඔන්න දැන් මේ ටික හරියකට මේ ටික රයිස් එකට එතකොට රෝසි කැරට් ටික ගන්නට වැඩේ ලියනවා. එතකොට මේ තමයි මේ චිකන් කරිය තමයි ඉස්සරම අපි ලයින් කරගන්න හදන්නේ. නැත්නම් මේක වෙන්නේ? හා? ඔබ සුවල් ප්‍රදම් ඒක හොඳයි. ඊපස්සේ කරාබු නැති ඉංග්‍රීසි පිළිවෙල ini juga karpin tadi kan kalau jalan lagi kan jalan lagi jadi bisa ada apa itu ya ඊට පස්සේ කරන්නේ චිකන් ටික දාලා කවලම් කරනවා. කවලම් කරලා පොඩ්ඩක් මේ තියෙන්න අරිනවා මේකේ තෙල් එකේ. තියෙන්න දැල්ලා පස්සේ අවශ්‍ය ප්‍රමාණයට දාලා ගන්නවා මේ වතුරයි අවශ්‍ය දේවල් ටික. ඔච්චර ඔන්න අපි දැන් ඉස්සෝ ටික දාන්න යන්නේ. ඔන්න දැන් චර ගාලා හදින්නේ. ඔක්කොම දාන්න. Sorry. Sorry ගන්න. Sorry මතකද? ඒකාරකට ඉතලද? එකපාරම ගන්න පුළුවන්ද? බෑ. හා? බෑ. ඉත තියෙනවා. නෑ මම දෙල්ලෙන් දැක්කද? දැන් එතකොට අපි දාන්නේ ඉස්සරෝම ටික දාලා කලින් කරගෙන පොඩ්ඩක් ටික සෙට් වෙන්න අරලා ඊට පස්සේ මාළු පීස් ටිකයි මුණු කුඩ ටිකයි ඒ අයිටම් ටික මේ කුඩ පොඩ්ඩක් දාමුනේ විතර දෙයක් දාගත්තා දැන් ස්ක්‍රැම්බල් වෙන්න දා ගන්නවා විතර දෙක. රයිස් එක අදලා ඉවරයි කොහොමද වෙනුම? ඉතින් ඔන්නේ නම් ගයිස් උයලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පෙන්නන්න ඉස්සරම හදපු සීෆුඩ් රයිස් එක. ආයෙ දැන් සුපිරියටම තියෙනවා. ඊට පස්සේ මෙතන චිකන් කරි එකක්. ඊට පස්සේ සලාද කොළ පරිප්පු එකක්. ඔන්න ඔහොම තමයි අපේ දවල් කෑම එකද. ඔන්නේ නම් ගයිස් පේනවනේ ගෙදර හදපු සීෆුඩ් රයිස් එක. ඉතින් මේ අපි කාලා බලමු කොහොමද මේ හොඳට පෙනුමට තියෙනවා කඩෙන් ගත්තා වගේ. දැන් කඩෙන් ගෙන්න ඕනේ නැහැ. ඉතින් අපිට ඉඳලා හිටලා සාමාන්‍යයෙන් ගෙදර හදාගන්න එක හොඳයි. අපිම හදාගන්න ඒවානේ. මේ චිකන් කරියක් තියෙනවා. ඒකට මේ නිකන් ලයින් එකට සලාද කොළ දෙකක් විතර මේ තියාගත්තා. එතකොට පීලින් එක වැඩිනේ. අපි බලමු. මං හදපු රයිස් එක දැන් මම්ම කාලා බලමු කොහොමද කියලා.
සුපිරියටම තියෙනවා ඉතින්. අතරම කඩේ රයිස් වලට වැඩි රහයි ඈ. එහෙනම් කට්ටියටම ජය වේවා. YouTube එකේ බලන කට්ටිය අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. page එකේ බලන කට්ටිය follow පාරක් දාගෙන like එකක් දාලා comment එකක් දාන්න එහෙනම්. ජය වේවා. ආයි වීඩියෝ එකකින් සෙට් වෙමු.